Oh shit. Here we go again. අක්කේ අයියේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාට රයිස් කුකර් එකක් ජය ගන්න chance එකක් තියෙන්නේ නෑ. මුගේ ආච්චිට ඔය වැරදි එක යකෝ අනිත් එක කියෝ. මෙන්න මෙහෙ දියම් මං කිව්වා ඔබට. සමහරන්න GTA 6 ලංකාවේ හැදුවා නම් මොන වගේ තියේවි. ඉතින් ඔයත් Rockstar fan කෙනෙක් නම් දන්නවා ඇති GTA 6 trailer 2 එක එළියට ආවා. ඉතින් ගේම් එක එනකම් බලන් ඉඳලා පණ ගිහිල්ලා ඉන්න අතරේ මට හිතුණා ටිකක් වෙනස් දෙයක් කරන්න. අද වීඩියෝ එකෙන් අපි කරන්න දන්නේ GTA 6 වල charter වෙච්ච නෑ මං කිව්වේ මේ local version එකක් හදන එක. ඒ කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරුනේ නැත්තම් මේ වීඩියෝ සීරීස් එකේ මම GTA 6 ශ්‍රී ලංකන් version එකක් හදනවා. මේ වීඩියෝ එකෙත් ඊළඟ මේ සීරීස් එකේ වීඩියෝ වලත් ලංකාවේ තියෙන ලොකේෂන්ස් 3D මොඩල් කරලා තව ලංකාවට ගැලපෙන විදිහේ කැරක්ටර්ස්ලා දාලා තවත් පිස්සු විකාර ගොඩක් කරන්න මගේ හිතේ තියෙනවා. මේ සීරීස් එක ඉවර වෙනකොට ලංකාවේ ගැම්ම ජාත්‍යන්තරයට යන විදිහේ ට්‍රේලර් එකක් හැදේවි කියලා තමයි මං හිතන් ඉන්නේ. මේ ට්‍රේලර් එකට ස්ටෝරි ලයින් එකකුත් මං දානවා. ඒකට ස්ක්‍රිප්ට් එකකුත් එහෙම ලියලා තියෙනවා. ඉතින් ලොකු ඉස්සෙක් නෑ මේ ලොකු අමාරුවක් තියෙන කෙනෙක් විදිහට එහෙම ට්‍රේල් එකක් හදලා විතරක් මේ වැඩේ අතරින්න මම සූදානම් නෑ. මේ channel එකේ මගේ ටාගට් එක මොන මගුලක් කරලා හරි 10k ගහන එක. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ඉවරනකොට මගේ ටාගට් එක හරි ගියොත් මම මේකෙදි මොඩල් කරන මොඩල්ස් ටිකයි ලංකාවේ තියෙන තවත් ලොකේෂන් වැඩ් කරලා සිරාම ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් හදලා ඒක Steam එකේ පබ්ලිෂ් කරනවා. ඉතින් ඒක මම බාර ගන්න challenge එකක් වගේ තමයි. ඒක ලීසි වැඩක් නෙමෙයි. ඒ වැඩේ මට පටන් ගන්න මේ channel එකේ target එක cover කරන එක. මේක බලන ඔයාලට බාරයි. මේ වගේ project එකකට ටිකක් හොඳ PC එකකුත් ඕන වෙනවා. ඉතින් මම අලුතින් RTX එකක් ගත්ත නිසා උද්දමනයත් එක්ක මේක තමයි පොකට් එකට හරි ගියේ. ඉතින් මේක තියෙන නිසා අපිට මේකේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි බහිමු වෙනං වැඩේට. Oh shit. Here we go again. ඉතින් GTA වල local version එකක් හදන්න නම් මුලින්ම අපි characters ලා හදන එක පැත්තට යන්න වෙනවා. Rockstar ලගේ ඉන්නවා වගේ සුදු මහත්තුරු මේකට හරියන්නේ නැහැ. මොකද මේක ලංකාව. GTA 6 වල realistic characters ලා එන බව අපි හොඳටම දැක්කා. ඉතින් ඒක නිසා GTA 5 වල තිබ්බා වගේ පොල් සම්බෝලයි බතුයි වගේ team එකේ characters ලා මේකට හරියන්නේ නැහැ. මේකට අපිට වෙනම ගේමක් ගහන්න වෙනවා. ඉතින් මේ ගේම ගහන්න යන්නේ මේ Fuse කියන software එකෙන්. මම මේකේ crack එක හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒකත් බොහොම පරණ version එකක්. කොහොමින් හරි මේ characters ලා දෙක මම හදාගත්තා. එහෙම ගෑණියෙකුයි මිනිහෙකුයි හැදුවේ මොකද කියලා අහන්න එපා. උන් දෙන්නගේ තනියට නෙමෙයි දෙන්නෙක් හැදුවේ. ට්‍රේලර් එක එහෙම බැලුවා නම් ඕගොල්ලන්ට තේරුණා ඇති Rockstar ලා ගේම් එකට දාන්න තියෙන්නේ ගෑණියෙකුයි මිනිහෙකුයි කියලා. ඉතින් මේක මේ ගානින් හරියන්නේ මම මේකේ වෙනම ටෙක්ස්චර්ස් දාලා පොඩි ඉම්ප්‍රූව්මන්ට් පාරකුත් දැම්මා. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් උනේ. ඒත් මොකක් හරි මදියක් තියෙනවා වගේ මේ මම උගේ ලාංකීය ගතිය ටිකක් වැඩි වෙන්න දැම්මා පොඩි ටැටූ පාරක්. ඉතින් මූට ඊට පස්සේ මාළුකාර වයිබ් එකක් ආවත් පොඩි ලයින් එකක් තියෙන නිසා මම මේක අයින් කරන්න ගියේ නෑ. ඉතින් ඒ වැඩේ සාර්ථකයි. මේක පස්සේ ගිනිපත්තු වෙලා හොයන්න නැතුව හරියට සේව් කරලා අපි යමු ඊළඟ වැඩේට. ඉතින් මට කියන්න බැරි වුණා මේක මේන්ලි ගාලු කොටුව බේස් වෙලා තමයි වැඩේ යන්නේ. ඉතින් ගාලු කොටුවේ සමහර තැන් මම මේකෙදි මොඩල් කරනවා ඒ තියෙන විදිහටම. ඒක නිසා ගාලු කොටුවේ ගොඩක් තැන්වල හදන මොඩල්ස් මේක ඉවරනකොට මම මගේ ටාගට් එක හරි ගියොත් හදන ගේම් එකට යූස් කරන්න මට ප්‍රයෝජනවත් වෙන නිසා මේක එපා කරන වැඩක් වුණත් වැඩ දෙකක් එක ගලින් හරියනවා වගේ නිසා මම ගැම්මෙන් මේක මොඩල් කරා. මේක ගාලු කොටුව ඇතුලේ තියෙන පාරක්. කොටුවේ ගිහිල්ලා කට්ට අවුවේ ගහන් ආපු ෆොටෝ ටිකයි Google Maps වල ෆොටෝයි බලාගෙන දවස් 3ක් දස දුකක් විඳලා තමයි මේක ලොකේෂන් එක ඉවරයක් කරේ. මුලින් බ්ලොක් කරලා පස්සේ ටෙක්ස්චර්ස් දැම්මා.
මාළු නැති මාළු පවන් වගේ පෙනුමක් තිබුණ නිසා මම ඒකට ගස් ටිකකුයි මල් පැල ටිකකුයි දැම්මා. සමහර දේවල් සිරා තියෙන විදිහටම දාලා තියෙනවා. ඔක්කොටම පස්සේ ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම කරේ ලොකේෂන් ටික මොඩල් කරන එක විතරයි. අපි මේකේ සීන්ස් ටික හදන එක ඊළඟ එකේ තමයි කරන්නේ. ඒක බලා ගන්න අනිව සබ් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකේ තව එක ලොකේෂන් එකක් තියෙනවා. ඒ තමයි ගාලු කොටුවේ මෙන්න මේ එන්ට්‍රන්ස් එක. ඒක නම් එච්චර ගේමක් උනේ නෑ. එක දවසයි ගියේ මම Google Map පික්ස් එකක් උඩ මොඩල් කරේ. ඒක නිසා වැඩි අමාරුවක් උනේ නෑ. මේ තියෙන්නේ සිරා ලොකේෂන් එක. මේ තියෙන්නේ අපේ එක. මේකේ පොඩි රැන්ඩම් සීන් ටිකක් මම රෙන්ඩර් කරා මේ වගේ. ලොකේෂන් එක ටාගට් වෙලා හැදෙන සීන් ටික ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ එකට. මට හිතුණා නිකන් ඉන්න අතරේ ඉන්ටීරියර් ලොකේෂන් එකකුත් මේකට දාන්න. ඉතින් මේක නම් මම ගතිපු මොඩල් එකක්. සමහර ඒවා මම මොඩල් කරා. ඔයගොල්ලන්ට බැලුවා නම් පේනවා ඇති ඒ මම මොඩල් කරේ මොනවද කියලා. මම පැත්තෙන් එක එක දේවලුත් දාලා තියෙනවා ලංකාවේ වයිබ් එකට සෙට් වෙන. ඉතින් මේ දේවල් ඔක්කොම අපේ අන්තිම ට්‍රේලර් එකට එකතු වෙනවා. ඉතින් මේක කැතයිද කොහොමද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මම මේ ඉස්සරහට හදන එකේ ඕගොල්ලන්ට තිබ්බනම් හොඳයි කියලා හිතෙන අයිඩියාස් එහෙම තියෙනවා. අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මම මේකේ කැරක්ටර්ස් ටික හැදුවා, ලොකේෂන් දෙකක් හැදුවා, තව ඉන්ටීරියර් ලොකේෂන් එකකුත් හැදුවා. එහෙනම් ඊළඟ එකේ හම්බෙමු.